ඉතින් කොහොමද යාළුවනේ ඕගොල්ලෝම මගේ channel එක සාදරයෙන් පිළිගන්නවා. මම මේ channel එක විශේෂයෙන්ම හදලා තියන්නේ මේ O level ළමයිට. එහෙනම් මම මේකේ O level ගණන් විතරයි දාන්නේ. මම දැන් මේ ගිය සැරේ O level ලියපු එක්කනේ. එහෙනම් අද වීඩියෝ එකට ගිහින් බලමු අපි. ඕගොල්ලන්ට මේ වීඩියෝ ගොඩක් ප්‍රයෝජනවත් වේ. ඕගොල්ලන්ට වැඩි ගණන් තියෙනවා නම් මට මේකට කමෙන්ට් දාලා ඉල්ලන්න මම හැම ගණන්ම හදලා පෙන්නන්නම්. එහෙනම් මම අද ගෙනාපු වීඩියෝ ටික ගණන් ටික හදලා මම පෙන්නන්නම්. ඕගොල්ලන්ට තේරෙනවද කියලා යටින් කමෙන්ට් එකක් දායන්. මම මේ විශේෂයෙන් ඔයගොල්ලන්ට කියලා දෙන්නේ මේ මම දාන ගාන විතර නෙමෙයි හදලා දාන ගාන හදලා පෙන්නනවා. මම ඒත් එක්කම ඔයගොල්ලන්ට මේ වගේ හැම ගානක්ම ඒ වගේ මොන ගානක් ආවත් ඔයගොල්ලන්ට හදා ගන්න පුළුවන්. يعني හදා ගන්න පුළුවන් ඕන වෙන ටික මම ඔයගොල්ලන්ට කියලා දෙනවා පිළිවෙලින් පිළිවෙලට. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහින් කතා කරමු. මම ඔයගොල්ලන්ට පළවෙනිට තෝරගන්නේ 2022 23 පේපරේ කෙටි ප්‍රශ්නයක්. මම මේ අද කියලා දෙන කෙටි ප්‍රශ්න වර්ගය තමයි කෝණ හොයන්න තියෙන්නේ. වෘත්තවල කෝණ, ජ්‍යාමිතිය පොඩි ගණන්. අපි පළවෙනිට එහෙනම් හදලා බලමු 2022 23 පේපරේ පස්වෙනි ගාන. පස්වෙනි ගාන අපි හදලා බලමු. පස්වෙනි ගානේ තියෙන්නේ වෘත්ත චතුරස්‍රයක්. අපි ඉස්සෙල්ලාම එක අඳගමු. මම මේක එකකින් ෆෝන් එක ගලන් අනිත් අතේ වීඩියෝ කරන්න හින්දා පොඩ්ඩක් අමාරුයි. පළවෙනි වීඩියෝ ගේන්න ඕනේ හින්දා ඔයගොල්ලන්ට මේව දැන් මේ වෘත්තයක් තියෙනවා කළා මෙතනින් මෙහෙම ඊටක් ඇවිල්ලා ත්‍රිකෝණයක් තියෙනවා. ඔන්න ඔහම ඔන්න ඔය වගේ එකක් තමයි රූපණක් ඇතේ ඉතින්. මෙතන කේන්ද්‍රය කියලා තියෙනවා. මෙතන D. මෙතන D තියෙනවා, මෙතන C තියෙනවා, මෙතන A තියෙනවා, මෙතන B තියෙනවා. මේකේ දෙන ප්‍රශ්නේ තමයි දී ඇති රූපයේ ABCD යනු O කේන්ද්‍රය වූ වෘත්තය මත පිහිටි ලක්ෂ වේ. කියන්නේ මේක වෘත්ත චතුරස්‍රය. මේ වෘත්තයේ කේන්ද්‍රය මත තමයි ABC ඔක්කොම පිටලා තියෙන්නේ. ඒතකොට අපිට වෘත්ත චතුරස්‍රය කියලා හොයාගන්න පුළුවන්. ඒකල ආයෙ දීලා දෙනවා AB සමානයි AC කියලා. කියන්නේ AB. AB කියන්නේ මෙන්න මේක. මේක සමානයි මේක කියලා දීලා තියෙනවා. එතනින් අපිට ඔන්න ওই දෙක පාද දෙක සමානයි කියද්දිම අපිට ඔන්න ප්‍රමේයයක් මතක් වෙනවා. ඒ වගේම ආයෙ දීලා තියෙනවා ABC සමාන අංශක 40යි කියලා. කියන්නේ ABC සමාන අංශක 40. කියන්නේ මෙන්න මේක. මොන ඕක සමානයි අංශක 40යි කියලා දීලා තියෙනවා. ඒකෙල්ල අපෙන් අහලා තියෙනවා BDC විශාලත්වය හොයන්න කියලා. BDC ඒ කියන්නේ මෙන්න මේකේ තමයි විශාලත්වය හොයන්න තියෙන අපිට. දැන් මට මේ ඉරි දෙක ගහගද්දිම පළවෙනි මතක් වුණු ප්‍රමේයය. මම හිතනවා ඕගොල්ලන්ට මතක් වෙන්නත් ඇති කියලා. දැන් අපිට මෙන්න මේ වෘත්ත චතුරස්‍ර ත්‍රිකෝණ දෙකකට කඩා ගන්න පුළුවන්. මේකත් එක ත්‍රිකෝණයක් මේකත් එක ත්‍රිකෝණයක්. මෙන්න මේකේ AB පාදය සමානයි AC පාදය කියලා දීලා තියෙනවා. එතකොට අපිට අනිවාර්යයෙන් මතක් වෙනවා පාද දෙක සමාන නම් ඒකට ඉස්සරහින් තියෙන සම්මුඛ කෝණ දෙක සමානයි කියලා. අපිට ඒත් එක්කම දීලා තියෙනවා මෙතන තියෙන කෝණෙත්. කියන්නේ ABC කෝණෙ මෙන්න මේ මම පෙන්නන්නේ. ඒක 40යි කියලා දීලා තියෙනවා. එතකොට අපිට කොහොමද මතක් වෙනවා මේක 40යි කියන්නේ මේකත් 40යි කියලා. ඔයගොල්ලෝ දන්නවනේ ප්‍රමේයනේ. එතකොට මේකත් 40යි. එතකොට ඔන්න අපි මේ ත්‍රිකෝණයේ කෝණ දෙකම දන්නවා. ඒක ත්‍රිකෝණයක පාද දෙක සමාන නම් ඊට සම්මුඛ කෝණ සමානයි. අපි එතකොට මේ ත්‍රිකෝණයේ මේ උඩු ත්‍රිකෝණයේ ABC ත්‍රිකෝණයේ කෝණ දෙකම දන්නවා. දැන් අපිට මේ කෝණය හොයාගන්න පුළුවන් නේ. මේ කෝණය හොයාගන්නත් පුළුවන්. ඔයගොල්ලෝ දන්නවනේ ත්‍රිකෝණයක 180යි. ඒතකොට 180න් 40 කඩු කරා මේ කෝණයට එන්නේ 100යි අංශක. අන්න හරි. දැන් අපිට හොයාගන්න තියෙන්නේ මෙන්න මේක BDC. අපි උඩු ත්‍රිකෝණේ නම් කෝණ තුනම දන්නවා. මේක තමයි දන්නේ නැත්තේ. දැන් ඔයගොල්ලන්ට මේක ඔක්කොම මේ ත්‍රිකෝණ දෙකම එකතු කරලා බලපුවම ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේක වෘත්ත චතුරස්‍රයක් කියලා. කියන්නේ මේ වෘත්තයක පරිධියේ හැම මේකේ පාදයක් හැම පාද අතරම වෘත්තයේ පරිධිය ගෙවලා දෙන්නේ. එතකොට මේක වෘත්ත චතුරස්‍රයක්. ඔයගොල්ලෝ දන්නවා ඇති වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ 180යි කියලා. දන්නේ නැති කට්ටියත් ඇති. කියන්නේ මේ වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ කියන්නේ මේ දැන් චතුරස්‍රය මෙහෙම තියෙන මම ඇදලා පෙන්නන්න තව එකක් ඔයගොල්ලන්ට. ඔන්න ඔහම මොකක් හරි කොයි විදියට හරි හැටි. මෙන්න මේ වගේ එක මෙන්න මේ කෙලින් සම්මුඛ කියන්නේ කෙලින්නේ. මේ කෝණේ එකතු අනිවාර්යෙන් අංශක 180ක් වෙන්න ඕනේ. සමාන වෙන්න බෑ අංශක 180. කියන්නේ මේක 100ක් වුණොත් මේක 80ක් වෙන්න ඕනේ. ඒත් මේ පැත්තත් එහෙමයි. මේකට සම්මුඛක මේකනේ. මේක සම්මුඛ කියන්නේ කෙලින්නේ ඔහොමනේ. ඒත් මේකට සමාන එක මේක වෙන්න ඕනේ. සමාන නෙමෙයි මේකට සමාන මේක දැන් 80ක් කියලා හිතනවා මේක 100යි. මේක 50 නම් මේක 130යි. ඒ වගේ අනිවාර්යෙන් පරිපූරක වෙන්න ඕනේ. අංශක 180 පරිපූරක කියන්නේ අංශක 180ක් වෙන්න ඕනේ. දෙකේ එකතු අංශක 180. දැන් මේක අපි x කියලා ගත්තොත් නිකන් මේක y කියලා ගත්තොත් x ධන y සමාන වෙන්න ඕනේ අංශක 180. මම හිතනවා ඔයගොල්ලන්ට ඒක තේරෙන්නේ නැති කියලා. කියන්නේ මේ කෝණේ එකතුව තමයි අංශක 180 වෙන්නේ. කවදාවත් සමාන වෙන්නේ නැහැ කෝණ දෙක. සමාන වෙන අවස්ථාවලුත් ඇති. එකතුව අංශක 180ක් වෙන්න ඕනේ. ඒකට අපි හොයන්න දීලා තියෙන මේ ගානේ BDC ත්‍රිකෝණය. BDC ත්‍රිකෝණය නෙවෙයි BDC කෝණය. ඒක මෙන්න මේක. දැන් අපි මේකේ 100යි කියලා හොයාගත්ත මේ කෝණ දන්න හින්දා. එතකොට මේක 100යි නේ මේක අපිට හොයාගන්න පුළුවන් නේ.
මේක 100යි කියන්නේ මේක 180යි. තේරෙන මේක 100යි කියන්නේ මේක 80යි. 180ෙන් අඩු කරන්න තියෙන 100ක්. එතකොට එනවා මේක 80යි කියලා. ඔයගොල්ලන්ට අවුරුද්දෙම තෝරගත්තා 10 වෙනි කෙටි ප්‍රශ්නේ. ඒකත් ජ්‍යාමිති කෙටි ප්‍රශ්නයක්. ජ්‍යාමිති සාමාන්‍යයෙන් කෙටි ප්‍රශ්න එනවා අනිවාර්යෙන් 6ක් 7ක් වගේ එනවා. සාමාන්‍යයෙන් පේපර් එක. මේ කියන්නේ 25න් 6ක් 7ක් කියන්නේ ඒ කොටසේ එන ලකුණු ගොඩක් ආවරණය වෙනවා. එන ඔයගොල්ලෝ මේ ටික සුපිරියට පුළුවන් කරන් යන්න. එතකොට මේ ටික ඔක්කොම හදාලා තියන්නේ ලකුණු ලොකු ප්‍රමාණයක්. එහෙනම් අපි මේ ඒකේ 10 වෙනි ප්‍රශ්නෙට ගිහින් බලමු. 10 වෙනි ප්‍රශ්නේ තියෙන වෘත්තයක්මයි. වෘත්ත මේ වගේ ඇඳලා තියෙනවා. මෙතන ඉඳන් මෙතෙන් දෙකක් තියෙනවා. මෙතෙන්ට කොහොම තමයි තියෙන වෘත්තය. මෙතන C A D B කියලා තියෙනවා. මෙතන අංශක 40යි කියලා තියෙනවා. මම මෙහෙන් දා ගන්න. මෙතන අංශක 40යි කියලා තියෙනවා. දැන් අපි අහන්නේ රූපේ දැක්කන වෘත්තයේ AB විස්කම්භයක්. AB විස්කම්භ මේ මෙතන ඉඳන් මෙතන විස්කම්භ. විස්කම්භ කියන්නේ වෘත්තේ හරිය මැදින් දෙකට බෙදෙනවා. විස්කම්භය මෙතන අපි නිකන් මෙතන තිතක් දාගමු. විස්කම්භය AB කියලා දීලා තියෙනවා. ඊයේ තොරතුරු අනුව ABC හි විශාලත්වය. ABC මෙන්න මේක තමයි හොයන්න තියෙන්නේ අපිට. ABC විශාලත්වය හොයන්න තියෙන්නේ. මම ඔයගොල්ලන්ට මේ වගේ ගානකදී පළවෙනි කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් AB විස්කම්භය මම හරි වෘත්තේ දීලා විස්කම්භයක් කිව්ව ගමන් ඔයගොල්ලෝ බලන්න ඕනේ අර්ධ වෘත්තයක් ඕන. කියන්නේ අර්ධ වෘත්තයක් ඕන කියන්නේ දැන් මෙහි වෘත්තයක් තියෙනවා නම් මේ විස්කම්භයක් කියලා එහෙම දීලා තියෙනවා නම් මේ විස්කම්භය කියලා කියන්නේ තෝ වෘත්තේ මැදින් බෙදලා තියෙන්නේ. ඒතකොට මේක වෘත්තයේ අර්ධයක් මේක තව අර්ධයක්. අනිවාර්යයෙන් මෙහෙම අර්ධ වෘත්තයක වෘත්තයක් දෙකට බෙදනවා. මෙහෙම දැන් කෝණයක් ඇඳ කියන්නේ විස්කම්භයේ දෙපසින් පටන් ගන්න මෙහෙම පරිධිය ගෑවෙන පරිදි කෝණයක් ඇඳ. ඔන්නෝම කෝණයක් ඇඳලා අනිවාර්යෙන් ඒ කෝණේ මෙන්න මෙතන අගේ අංශ 90යි. ඒක ප්‍රමේයක් විදිහට ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා ඒක. දැන් මේක මෙතනින් මෙහෙම ආය ඇඳොත් මෙතන අංශ 90යි. මෙතන කොතන ඇඳත් අංශ 90. මෙතෙන් ඇඳත් අංශ 90යි. මෙතෙන් ඇඳත් අංශ 90යි. අනිවාර්යෙන් අර්ධ වෘත්තයේ කෝණ අංශ 90යි. කේන්ද්‍රයේ විස්කම්භයේ දෙපසින් පටන් ගන්න මෙහෙම පරිධියේදී මෙහෙම එකතු වෙනවනම් අනිවාර්යෙන් මෙතන අංශ 90යි. දැන් මම මෙහෙම මේක ඔයගොල්ලෝ කියලා දුන්නා. ඔයගොල්ලන් මම මේ උඩ ගන්නට ගිහින් මම ඒක හදින හිතේ පෙන්නන්න. දැන් එතකොට මේකේ AB විස්කම්භය කියලා දීලා තියෙනවා. අනිවාර්යෙන් විස්කම්භයක් කියලා දුන්නා. ඔයගොල්ලෝ බලන්න ඕනේ අනිවාර්යෙන් කොන හොයන් තිබ්බොත් අර්ධ වෘත්තේ කොන තියෙනවද කියලා. ගොඩක් දුරට එහෙම දෙන හින්දා තමයි දෙන්නේ විස්කම්භයක් තියෙනවා කියලා. ඒතකොට අනිවාර්යෙන් මෙන්න මේ මෙතන AB වලින් පටන් ගත්තා. මේ වෘත්තේ මෙතනින් දෙකට බෙදුණා මෙහෙම. මෙතනින් මෙහෙම දෙකට බෙදුණා. එතකොට මේක එක භාගයක් මේක එක භාගයක්. එතකොට මේ දෙකම අර්ධ වෘත්ත විදිහට මේ වෙනවා. එතකොට මේ A වලින් පටන් ගත්තා මේ පැත්තේ B වලින් පටන් ගත්තා. ඒක මෙන්න මෙහෙම මෙතනින් එකතු වෙලා C වලදී එකතු වෙලා. ඒත් අනිවාර්යෙන් මම බල්ලෙන් ඇඳලා පෙන්නලා වක් කියලා දුන්නා වගේ මෙතන අංශ 90ක් වෙනවා. තේරුණා කියලා හිතනවා මම. මෙතන අංශ 90ක් වෙනවා. දැන් මෙතන අංශක 40 කියලා දීලා තියෙනවා මේ. ඕගොල්ලෝ දන්නේ ප්‍රමේයක් විදිහට එකම කණ්ඩේ කෝණ කියලා කෝණ වර්ගයක් දන්නේ නැති. මම ඒකත් ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. මේ වෘත්තයක් තියෙනවා නම් දැන් මේ වෘත්තයේ මෙහෙම පිටින් ජායක් ගහගමු මෙහෙම. ඔලි දන්න එකම මේ ජායකින් මෙහෙම දැන් කෝණය මෙතෙන් මෙහෙම ඔන්න යනවා පරිධියට. කළා මෙතනදී. මෙහෙම ආයෙ මෙතනදී එකතු වෙනවා. මෙතනදී එකතු වෙනවා. මෙන්න මේ මං ඇඳ කෝණ ඔක්කොගේම මෙන්න මෙතන කෝණ සමානයි. ඒ කියන්නේ මේක තමයි එකම කණ්ඩේ කෝණ කියන්නේ. ඒ කියන්නේ වෘත්තයක ජායක් ඇඳලා තියෙනවා කියන්නේ මේක ජාය නම් මේ BC ජායක්. ඉන්නේ මේ ජාය දෙපැත්තකින් පටන් ගන්න කෝණ. දෙපැත්තකින් පටන්ගෙන වෘත්තයේ පරිධියේදී එකතු වෙන කෝණ. ඒ කියන්නේ මේ මෙතනින් මේ හැම කෝණයක්ම පටන් ගත්තා මෙන්න මෙතනින්. මෙන්න මේ දෙපැත්තකින් පටන් ගන්න මේ පරිධිය කොහේ හරි ගෑවුණා. මෙතන මේක මෙතන ගෑවුණා මේක මෙතන මේක මෙතන. ඒ වගේ ගෑවෙන හැම කෝණයම සමානයි. ඒත් මේකෙත් ඒකනේ වෙලා තියෙන්නේ. BC තනින් පටන් ගත්ත මේ කෝණය ඒක D වලදී පරිධියේදී ගෑවුණා. එතනින්ම තමයි පටන් ගත්තේ ඒ මේක මේ A වලදී පරිධිය ගෑවිච්ච එක. අනිවාර්යෙන් එකම තැනින් පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ මේකෙන් මෙතනින් පටන් ගන්න මේකෙන් මෙතනින්. ඒත් මේකෙන් මෙතනින් තව මෙහෙම මෙන්න මෙහෙ ටිකක් ගියා. කොහොම ගා තිබ්බොත් උන්නොතනත් සමාන වෙන්න ඕනේ මේකට අංශ 40ට. ඒත් මෙතනත් 40 ගන්න මෙන්න මෙතන 40 වෙන්න ඕනේ. තේරුණා කියලා මම හිතනවා මේ අනිවාර්යෙන් මේ වෙන කොහෙන්වත් පටන් ගන්න බෑ. මෙන්න මේ එකම තැනින් පටන් ගන්න ඕනේ. මෙන්න මේක වෙන්නවා වගේ මේ BC වලින්ම පටන් ගන්න ඕන කෝණේ. ඒකල මේ වෘත්තයේ පරිධිය කොහේ හරි ගෑවෙන්න ඕනේ. ඒතකොට මේක එන්නේ ඔක්කොගෙම කෝණ සමාන වෙනවා. ඒත් මේක අංශක 40 කියන්නේ අනිවාර්යෙන් මේකත් අංශක 40 වෙන්න ඕනේ. මේකත් අංශක 40යි. දැන් අපිට හොයන්න කිව්ව එක ගන්න ලේසි හරිම. දැන් අපිට හොයන්න කිව්ව මෙන්න මේ ABC මම මේ මෙතන ප්‍රශ්නාර්ථයක් දාන් තියෙනවා. ඒතකොට මෙතන දන්නම් අපි අංශක 90යි. මෙතන 40 කියලා දන්නවා. ඒතකොට මේක නිකම්ම අපිට හොයා ගන්න පුළුවන් අංශක 50යි කියලා. ඒතකොට මේ
මම ලියා ගන්න නිකන් 90 ධන 40 ධන x කියලා නිකන් දාගන්න අපි දන්නේ නැති කොනට සමාන 180යි. ඒකට අපිට දන්නේ නැති කොන එනවා මේ දෙකයින් වුණාම 50ක්. ඒකට x කියන්නේ මේ අපි නිකන් දාගත්ත කොනේ අපිට හොයන්න තියෙන ABC කොනේ අංශක 90යි අංශක 50යි කියලා එනවා. මම ඔයගොල්ලන්ට ආයෙ කරලා පෙන්නන්නම් ඒ අවුරුද්දේම 18 වෙනි ප්‍රශ්නේ 18 වෙනි ප්‍රශ්නේ තූර්තය සම්බන්ධ ප්‍රශ්නයක්. ඒකෙත් මේ වගේ වෘත්තයක් තියෙනවා. වෘත්තය දත්ත උනා මට හුරුත් නෙවෙයි. වෘත්තයක් අඳ ඔය විදිහට මෙතන කේන්ද්‍රය O කියලා දීලා තියෙනවා. මෙහෙම ඇවිල්ලා ඔන්න තමයි දීලා තියෙන්නේ. මෙතන C මෙතන E මෙතන D මෙතන O කියලා දීලා තියෙනවා. මෙතන B කියලා දීලා තියෙනවා. මෙතන. එතකොට අපෙන් අහන්නේ දී ඇති වෘත්තයේ කේන්ද්‍රය O වේ. කේන්ද්‍රය O කියලා දීලා තියෙනවා OC මගින්. කියන්නේ OC මේකෙන් මෙන්න මේ OC මගින් B හිදී. B හිදී කියන්නේ මෙන්න මෙතනදී B හිදී DE ජාය සමච්ඡේද වේ. B හිදී DE ජාය සමච්ඡේද කියන්නේ මෙන්න මේ ජාය මෙන්න මේ OC මෙන්න මෙතන සමච්ඡේද වෙනවා කියලා. කියන්නේ මේ සමච්ඡේද වෙනවා කියලා තියෙනවා. ඒකෙල්ල OD සමාන සෙන්ටිමීටර් 10යි. OD කියන්නේ මෙන්න මේක සෙන්ටිමීටර් 10 කියලා දීලා තියෙනවා. ඔයගොල්ලෝ මේ වගේ රූප සටහනේ දුන්නොත් නිකන් පැන්සලෙන් ලකුණු කරගන්න තුරු ලේසි. OD 10 කියලා දීලා තියෙනවා සහ DE සෙන්ටිමීටර් 12යි. DE මෙන්න මේක මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට සෙන්ටිමීටර් 12යි. ඒක නිකන් පැත්තකින් ලියා ගමු DE සෙන්ටිමීටර් 12යි. නම් BC දිග සොයන්න තියෙන්නේ. BC ඒ කියන්නේ මෙන්න මේ කෑල්ලේ යන්නේ. මේ කෑල්ලෙත් නෙමෙයි මෙන්න මේ කෑල්ලේ. මේ ඔන්න ඔක තමයි අහන්නේ. දැන් ඔයගොල්ලෝ මේ ගානක් දැක්කම හිතන විදිහ තමයි වැදගත්. මම ඔයගොල්ලන්ට කියන්නම් කොහොමද මේක අපි හිතන්න පුරුදු වෙන්න ඕනේ කියලා. දැන් අපි මේක දැක්ක ගමන් දන්නවා මේ පාද දිග දන්නවා. මෙන්න මේ DE පාද දිග දන්නවා. අපි දැන් මෙතන ප්‍රශ්නේ දීලා තියෙනවා DE ජාය සමච්ඡේද වෙනවා කියලා. කියන්නේ OC මගින් මෙන්න මේ ඊට මගින් මේ DE ජාය සමච්ඡේද වෙනවා. මේකට ඒ කියන්නේ මේක මෙහෙම ජාය තියෙනවා නම් මේක මෙහෙම ඇවිල්ලා මෙන්න මෙතනදී සමච්ඡේද වෙනවා. කියන්නේ අනිවාර්යෙන් මෙතන සමච්ඡේද වෙනවා කියන්නේ දැන් දන්නවා ඔයගොල්ලෝ ජායකට ඉර සමච්ඡේද වෙනවා කියන්නේ අනිවාර්යෙන් මෙතන මෙහෙම අංශ 90යි හැදෙන්නේ. ඒක දන්නවා කියලා හිතනවා. මොකක් හරි ජායකට මෙහෙම සමච්ඡේද වෙනවා කියලා දුන්නොත් ඉරක් සමච්ඡේද වුණොත් ඒ සමච්ඡේද වෙච්ච දෙපැස අනිවාර්යෙන් අංශ 90යි. කියන්නේ මෙතනත් අංශ 90යි මෙතනත් අංශ 90යි. එතකොට අපිට පළවෙනිට හොයාගන්න වෙන්නේ මෙතන උත්තරෙම හොයාගන්න වෙන්නේ නැහැ පළවෙනියට. අපිට මේකේ කෑල්ල කෑල්ලම හොයන්න වෙන්නේ. දැන් මේකේ අපි දන්නවා මෙන්න මේ අපි ලොකු ත්‍රිකෝණ දෙකක් විදිහට සැලකමු. ඒ කියන්නේ ත්‍රිකෝණ දෙකක් විදිහට මේක එකක් මේක එකක් කියලා සැලකමු. මෙතන අංශ 90යිනේ. එතකොට අපිට DBO ඍජු කෝණයක් විදිහට ගන්න පුළුවන් මේ. මෙන්න මේක ඍජු කෝණයක් විදිහට ගන්න පුළුවන් මේක ඍජු කෝණයක් විදිහට. දැන් මෙතන අංශ 90යිනේ. එතකොට ඍජු කෝණයක් වුණා ඒක. දැන් අපි ඉස්සෙමට හොයලමු මේක හොයන්න තියෙන අපිට මේක තමයි අන්තිමට හොයන්න තියෙන්නේ. දැන් අපි මේක දන්නවා 10යි කියලා. මෙන්න මෙතනම දිග දන්නවා 10යි කියලා. අපි මෙතන ඉඳන් මෙතෙන්ම දිග දැනගත්තා. කියන්නේ මෙතන ඉඳන් මෙතෙන් දැනගත්තොත් මේකටයි පයිදකර සම්බන්ධය දාලා මේක හොයන්න පුළුවන්. මෙන්න මේ දිග හොයාගන්න පුළුවන්. අපිට මේක තමයි හොයන්න තියෙන්නේ. මේක හොයාගන්න පුළුවන්. අපි ඉතින් පළවෙනියට මෙතෙන්ට යන්නේ නැතුව මෙන්න මේක හොයලිමු. මේක හොයන්න බෑනේ අපිට කරම. අපි මෙන්න මේක හොයලිමු. DE 12යි කියලා දීලා තියෙනවා. DE 12යි නම් මෙන්න මේ කැල 6යිනේ වෙන්න ඕනේ. මම කිව්වනේ මෙම ජායකට සමච්ඡේද වුණොත් අනිවාර්යෙන් ඒක මැදින් බෙදෙනවා කියලා. මැදින් බෙදෙනෝනේ මේ දෙපැත්ත අංශ 90 වෙන්නේ. කියන්නේ මෙහෙම තින ඉරක් මෙම හරියට මැදින් බෙදෙනවනේ. දැන් අපිට මේක 6යි කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක ඍජු කෝණයනේ. ඍජු කෝණයක් කියන්නේ අනිවාර්යෙන් මෙන්න මේට කෙලින් යන්නේ. එහෙනම් හරි කෙලියන්නේ. මෙහෙම ඇදේට යන්න බෑ. මෙහෙම ත්‍රිකෝණ තියෙනවා නම් මෙහෙම ඇදේට යන්න බෑ. හරියටම කෙලින් යන්න ඕනේ. කෙලින් යනවා කියන්නේ අනිවාර්යෙන් මේ දෙපැත්ත සමාන වෙනවනේ. මේක මෙහෙම ඇදේට ගියොත් මෙන්න මේ විදිහට මෙහෙම ඇදේට ගියොත් මේ දෙපැත්ත සමාන වෙන්නේ නැහැ. මම මේක මෙතනින් ඇදලා පෙන්නන්නම් ආයේ. මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා කියන්නේ ඔන්නෝම තියෙනවා. මේක ඍජු කෝණයක්. ඍජු කෝණයක් ඍජු කෝණය ත්‍රිකෝණය. එතකොට මෙතන ඍජු කෝණය වෙනට අංශ 90ක් හැදෙන්න ඔහොම කෙලින් එන්න ඕනේ. මෙතන අංශ 90 වෙන්නේ. කෙලින් ආව කියන්නේ මේ දෙපැත්ත සමාන වෙනවනේ. හරි කෙලින් ආව මේ දෙපැත්ත සමාන වෙනවා. මේක මෙහෙම ඇද්දට මෙහෙම ආවොත් සමාන වෙන්නේ නැහනේ. ඒතකොට මේක යට මෙතන එහෙම ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට අනිවාර්යෙන් මේ දෙපැත්ත සමාන වෙනවා. මෙතනයි සමාන වෙනවා. එතකොට මේ DB ගමු එතන DB මෙතන මේ දෙපැත්තම 12යි කියන්නේ මේක 6යි එන්නේ.
අපි මේකයි මේකයි දාලා හොයමු මෙන්න මේක. කියන්නේ දන්නේ ප්‍රායිතකර සම්බන්ධේ 10 වර්ගය 10 වර්ගයට සමාන වෙන්න ඕනේ db. db කියන්නේ 6 වර්ගය. දන්නේ නැහැ අපි bo මේක හොයන්නේ bo වර්ගය. දන්න bo වර්ගය. අපි නිකන් මෙතන 100යිනේ. 100න් 6 වර්ගය 36යි. 36 කළු වුණාම 64යි. එතකොට bo වර්ගය සමාන 64. එතකොට bo වර්ගනේ වර්ගය නැති කරලා මෙතන bo සමානයි 8 කියලා දන්නවා. bo මේක සමාන 8යි. දැන් අපි මෙන්න මේක හොයාගත්තා. දැන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් අතන ගන්න විදිහ. දැන් අපි වෙන එකක් උත්තරේ එමෙන්න ගත්තේ මෙතන bo තමයි 8 කියලා ආවේ. bo සමානයි 8 කියලා ආවා. bo 8යි නම් දැන් මෙන්න මේ කැලේ ඕනේ මෙන්න මේ පොඩි කැලේ. අපි මෙතන මේ ත්‍රිකෝණයක් නැහැ මොකුත් නැහැ මේක ගන්න වෙන විදිහක් නැහැ නේ. bo 8යි. දැන් ඔයගොල්ලෝ පළවෙනිම කිව්වා එකක් OD සෙන්ටිමීටර් 10යි. OD කියන්නේ වෘත්තයේ මැදනේ. O කියන්නේ කේන්ද්‍රය. වෘත්තයේ O වල ඉඳන් D වලට ඉරක් යන්න කියන්නේ ඒක අනිවාර්යෙන් මොකද්ද? අරයක්. වෘත්තයේ අරයක්. මෙතන ඉඳන් මෙතෙන්ට අරයක්. ඒ කියන්නේ මෙතන ඉඳන් O ඉඳන් මේ කොහෙට ගහුවත් අර මේ කොහෙට ගහුවත් අර. તો මෙතන මෙතෙන්ට ගහුව කියන්නේ අරයක්. මෙතන ඉඳන් මෙතෙන්ට ගහුව කියන්නේ අරයක්. කියන්නේ OD අරයක්. OC අරයක්. OE අරයක්. එක වෘත්තයේ අර සමානයිනේ. කියන්නේ OD සෙන්ටිමීටර් 10යි කියන්නේ OC සෙන්ටිමීටර් 10ක් වෙන්න ඕනේ. OC සෙන්ටිමීටර් 10ක් වෙන්න ඕනේ. තේරුණානේ මං කිව්ව විදිය? මේ O වලින් ඉඳන් වටේට වෘත්තය අර ඇන්දොත් අර ඔක්කොම සමානයි. අර ඔක්කොම සමානයි කියන්නේ සෙන්ටිමීටර් 10යි. මේක 10යි කියන්නේ මේකත් 10යි මේකත් 10යි මේකත් 10යි මෙන්න මේකත් 10යි. එතකොට දැන් අපි දන්නවා මෙන්න මේ OB කැලේ දිග BO කැලේ දිග 8යි කියලා හොයාගත්ත පයිදකර සම්බන්ධයි. මෙතන මෙතෙන්ටම 10යි කියලා දන්නවාද? එතකොට මේ කැලේ හොයාගන්න තියෙන හරිම ලේසි නේද? 10න් සෙන්ටිමීටර් 8ක් අඩු කරන්න තියෙන්නේ සෙන්ටිමීටර් 2යි. කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ටම 10යි මෙතන ඉඳන් මෙතෙන්ටම 8යි මේ මෙතෙන්ට 8යි මෙතන මෙතන 10යි මේ 10න් මේ කැලේ අඩු වුනහම මෙතන දෙකක් එන්නේ. ඒකට උත්තරේ එනවා අපිට හොයන්න තිබ්බ BC දිගනේ BC මෙන්න මේ කැලේ BC සමානයි සෙන්ටිමීටර් 2යි කියලා. මොන විදියට මම හිතන ඔයගොල්ලන්ට ගොඩ වෙලා අරන් තේරුම් කරා. කියන්නේ මේ වගේ ඕනම ගානක් මේ ගාන විතරක් නෙමෙයි මේ වගේ ඕනම ගානක් අව හදාගන්න කොහොමද කියලා හිතන විදිය හිටන් මම මේ වීඩියෝ එක දිග වෙන හින්දා මේ ගණන් තුනෙන් අතර කරන්නම්. ඕගොල්ලන්ට ඕනම ගානක් ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න මම ඊළඟ දවස් අනිවාර්යෙන් හදලා පෙන්නනවා. මම හිතනවා ඔයගොල්ලන්ට හොඳට තේරෙන්නේ නැති කියලා. මේ වගේ අනිවාර්යෙන් හොඳ ගණන් හොඳ ලොකු සෙට් එකක් අපි හදමු. මේ සෙට ඕලෙවල් කරන ළමයිට වැදගත් වෙයි දෙසැම්බර් ඕලෙවල් වලට යන්න ඉන්න ළමයිට. ඉතින් මගේ channel එක subscribe කරලා bell icon එක ඕල් දාලා තියාගන්න. මම අනිවාර්යෙන් ඔයගොල්ලෝ කියන ගණන් paper පිටින් හදනවා. මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා කියලා එන්න ඔන්නම තියෙනවා. මේක ඍජු කෝණයක්. ත්‍රිකෝණී ත්‍රිකෝණය. එතකොට මෙතන ඍජු කෝණී වෙන්නට අංශ 90ක් හැදෙන්න ඔහොම කෙලින් එන්න ඕනේ. එතකොට මෙතන අංශ 90 වෙන්නේ. කෙලින් ආවා කියන්නේ මේ දෙපැත්ත සමාන වෙනවනේ. හරි කෙලින් ආවා මේ දෙපැත්ත සමාන වෙනවා. මේක මෙහෙම ඇද්දකට මෙහෙම ආවොත් සමාන වෙන්නේ නැහනේ. එතකොට මේක යට මෙතන එහෙම ඇවිල්ලා තියෙන්නේ. එතකොට අනිවාර්යෙන් මේ දෙපැත්ත සමාන වෙනවා. මෙතනයි සමාන වෙනවා. එතකොට මේ db ගමු එතන db මෙතන මේ දෙපැත්තම 12යි කියන්නේ මේක 6යි එන්නේ. එතකොට අපි මේකයි මේකයි දාලා හොයමු මෙන්න මේක. කියන්නේ දන්නේ ප්‍රායිතකර සම්බන්ධේ 10 වර්ගයට සමාන වෙන්න ඕනේ db කියන්නේ 6 වර්ගය. දන්නේ නැහැ අපි bo මේක හොයන්නේ bo වර්ගය. දන්න bo වර්ගය. අපි නිකන් මෙතන 100යිනේ. 100න් 6 වර්ගය 36යි. 36 කළු වුණාම 64යි. එතකොට bo වර්ගය සමානයි 64. එතකොට bo වර්ගනේ වර්ගය නැති කරලා මෙතන bo සමානයි 8 කියලා දන්නවා. bo මේක සමානයි 8යි. දැන් අපි මෙන්න මේක හොයාගත්තා. දැන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් අතන ගන්න විදිහ. දැන් අපි වෙන එකක් උත්තරේ එමෙන්න ගත්තේ මෙතන bo තමයි 8 කියලා ආවේ. bo සමානයි 8 කියලා ආවා. bo 8යි නම් දැන් මෙන්න මේ කැලේ නෝනේ මෙන්න මේ පොඩි කැලේ. අපි මෙතන මේ ත්‍රිකෝණයක් නැහැ මොකුත් නැහැ මේක ගන්න වෙන විදිහක් නැහැනේ. bo 8යි. දැන් ඔයගොල්ලෝ පළවෙනිම කිව්වා එකක් OD සෙන්ටිමීටර් 10යි. OD කියන්නේ වෘත්තයේ මැදනේ. O කියන්නේ කේන්ද්‍රය. වෘත්තයේ O වල ඉඳන් D වලට ඉරක් යන්න කියන්නේ ඒක අනිවාර්යෙන් මොකද්ද? අරයක්. වෘත්තයේ අරයක්. මෙතන ඉඳන් මෙතෙන්ට අරයක්. ඒ කියන්නේ මෙතන ඉඳන් O ඉඳන් මේ කොහෙට ගහුවත් අර මේ කොහෙට ගහුවත් අර. તો මෙතන මෙතෙන්ට ගහුව කියන්නේ අරයක්. මෙතන ඉඳන් මෙතෙන්ට ගහුව කියන්නේ අරයක්. කියන්නේ OD අරයක්. OC අරයක්. OE අරයක්. එක වෘත්තයේ අර සමානයිනේ. කියන්නේ OD සෙන්ටිමීටර් 10යි කියන්නේ OC සෙන්ටිමීටර් 10ක් වෙන්න ඕනේ. OC සෙන්ටිමීටර් 10ක් වෙන්න ඕනේ. තේරුණානේ මං කිව්ව විදිය? මේ O වලින් ඉඳන් වටේට වෘත්තය අර ඇන්දොත් අර ඔක්කොම සමානයි. අර ඔක්කොම සමානයි කියන්නේ සෙන්ටිමීටර් 10යි. මේක 10යි කියන්නේ මේකත් 10යි මේකත් 10යි මේකත් 10යි මෙන්න මේකත් 10යි.
එතකොට දැන් අපි දන්නවා මෙන්න මේ OB කැලේ දිග BO කැලේ දිග 8යි කියලා හොයාගත්ත පයිදකට සම්බන්ධයි. මෙතන මෙතෙන්ටම 10යි කියලා දන්නවාද? ඒතකොට මේ කැලේ හොයාගන්න තියෙන හරිම ලේසි නේද? 10න් සෙන්ටිමීටර් 8ක් අඩු කරන්න තියෙන්නේ සෙන්ටිමීටර් 2යි. يعني මෙතන ඉඳන් මෙතෙන්ටම 10යි. මෙතන ඉඳන් මෙතෙන්ටම 8යි. මේ මෙතෙන්ට 8යි මෙතන ඉඳන් මෙතන 10යි. මේ 10න් මේ කැලේ අඩු වුනහම මෙතන 2ක් එන්නේ. ඒකට උත්තරේ එනවා අපිට හොයන්න තිබ්බ BC දිගනේ. BC මෙන්න මේ කැලේ BC සමානයි සෙන්ටිමීටර් 2යි කියලා. මොන විදියට මම හිතන ඕගොල්ලන්ට ගොඩ වෙලා අරන් තේරුම් කරා. කියන්නේ මේ වගේ ඕනම ගානක් මේ ගාන විතරක් නෙමෙයි මේ වගේ ඕනම ගානක් අව හදාගන්න කොහොමද කියලා හිතන විදිය හිටන් මම මේ වීඩියෝ එක දිග වෙන හින්දා මේ ගණන් තුනෙන් අතර කරන්නම්. ඕගොල්ලන්ට ඕනම ගානක් ඕගොල්ලෝ කමෙන්ට් කරන්න මම ඊළඟ දවස් අනිවාර්යෙන් හදලා පෙන්නනවා. මම හිතනවා ඕගොල්ලන්ට හොඳට තේරෙන්නේ නැති කියලා. මේ වගේ අනිවාර්යෙන් හොඳ ගණන් හොඳ ලොකු සෙට් එකක් අපි හදමු. මේ සෙට ඕලෙවල් කරන ළමයිට වැදගත් වෙයි දෙසැම්බර් ඕලෙවල් වලට යන්න ඉන්න ළමයිට. ඉන්න මගේ channel එක subscribe කරලා bell icon එක ඕල් දාලා තියාගන්න. මම අනිවාර්යෙන් ඕගොල්ලෝ කියන ගණන් paper පිටින් හදනවා. paper වල ගණන් හරි ඕගොල්ලෝ කැමති පාඩමක ගණනක් හරි කියන්න කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් හදලා පෙන්නන්නම්. එහෙනම් මගේ channel එක subscribe කරලා මේ වීඩියෝ like එකක් දාලා channel එක subscribe කරලා bell icon එක ඕල් දාලා තියාගන්න. මේ වගේ හොඳ ගණන් වීඩියෝ දානවා ඕගොල්ලන්ට එතකොට notification එක ඒ විදිහටම. එහෙනම් අදට ගිහින් එන්නම් ඕගොල්ලන්ට සුබ දවසක්. හොඳින් වැඩ ටික කරගන්න කියලා ප්‍රාර්ථනා කරනවා.